ඖෂධ පිළිබඳව චෝදනාවක් ඇවිල්ලා තියෙනවා. ඖෂධ බාල ඖෂධ ගෙනල්ලා තියෙනවා හෝ ඖෂධවල ගුණාත්මක භාවයේ ප්‍රශ්නයක් මතුවෙච්ච නිසා ජීවිත කිහිපයක් නැති වුණා කියලා. විපක්ෂයේ മന്ത്രിවරයෙක් විදියට ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ග මොනවද? අපි ගන්න ක්‍රියාමාර්ග කලින් වෙන එකක් කියලා ඉන්නවා. අපි දැන් නඩු දැම්මනේ කේලිය රඹුක් වලට විරුව. අපි නීතිය දිගේ ගිහිල්ලා නීත්‍යානුකූලව දඬුවම් කළ යුතුයි මේ වරදට කියලානේ අපි පෙනී සිටිනවා. අපි වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. ඒතර ඔබ ඒක පිළිගන්නවා. ඒක අපි ඒ වෙනුවෙන් ඉඳලා. හරිනේ ඒක. ඒ වෙලාවේ කොහොමද අනුර කුමාර සානායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඒක ගත්තේ? වැරදි බෙහෙත, කියන්නේ ගෙනාපුවර බාල බෙහෙත කේලියට දෙමු. මේ ප්‍රසිද්ධ වේදිකාවේ කියපු දෙයි. ඒ වැරදි යන්නේ අර මිනිස්සු මිය ගිය බෙහෙත දෙමු. ඇස්සන්ද වෙච්ච බෙහෙත කේලියට දාමු. දැන් එන අනුර කුමාර සානායකතුමාට මොකද තියෙන්නේ? එයාගේ ඒ කියපු කතාව දැන් ක්‍රියාත්මක කරන්න මොකද කරන්න තියෙන්නේ? පැහැදිලිනේ? නලින්ද ජයතිස්සට ඒ ඉන්ජෙක්ෂන් එක නම් වැරදිලා තියෙන ඉන්ජෙක්ෂන් එක ගහන්න. වැරදි බෙහෙතක් නම් දීලා තියෙන ඒ බෙහෙත් ටික පොවන්න. ඇහැට දාන බෙහෙතක් නම් ඒක දාන්න ඇහැට. අනුකම්පාසනායකතුමාට පුළුවන් කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා මෙන්න බලන්න අපි නලින් ජයතිස්සට මේ කවුරු හරි ගෙනාවා වෛද්‍යවරයෙක් මේ බෙහෙත මෙන්න විදිනවා. ඇයි කරන්නේ නැත්තේ? ජනතාව බලාපොරොත්තු වෙන්නේ එහෙම එව්වා.